මේ අවුරුද්ද එන්ජොයි කරන ගමන් සතුටින් ඉන්න ගමන් ඔයාගේ සෞඛ්‍ය රැකගන්නේ කොහොමද? ඉතින් හැමෝටම මේ ලැබපු නව වසර සුබම සුබ කිරියෙන් පැණින් ඉතිරෙන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහ නිරෝගීමත් නව වසරක්. අපි පුරුදු විදිහටම මේ අවුරුද්දෙත් ඔයාලට සෞඛ්‍ය කාරණා බෙදා හදා ගන්න සූදානම් වෙනවා. මම SL Doc channel එකේ ડોક્ટર ඉරංග මදුෂාන්. අපේ බලාපොරොත්තු තමයි ඔයාව නිරෝගීව සතුටින් ලස්සනට තියාගන්න එක. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපි කතා කරන්නේ මේ අවුරුදු කාලේ අපි දන්නා විවිධ කෑම එනවා, විවිධ දේවල් විවිධ අය හමු වෙනවා. කොහොමද මේ කාලේ සතුටින් ගත කරන ගමන් අපි නිරෝගීකම ගැන නිරෝගී බව ගැන හිතන්නේ කොහොමද සහ ප්‍රැක්ටිකලි අපිට කරන්න පුළුවන් මොනවද ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. ඒ නිසා අපි ආරාධනා කරන මේ වීඩියෝ එක බලන්න සහ මේක යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම SL Doc channel එක තවම subscribe කරලා නැත්නම් ඔබේ subscription එක අපිට ඉතාම වටිනවා. සහ ඔබේ comments ඉතාම වටිනවා comment section එකේ දාන්න. අපිට ඔබේ වචනේත් ඉතාම වටිනවා. අපිට සතුටක්, අපිට ශක්තියක්. ඒ නිසා ආරාධනා කරන අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අද දවසේ අපි කතා කරමු අවුරුදු කාලේ ලෙඩ වෙන්නේ නැතුව එන්ජොයි කරන විදිය. අවුරුදු කාලේ සාමාන්‍යයෙන් වෙනස් වෙන දේවල් තුනක් තියෙනවා. ඒ තමයි අපේ කෑම වෙනස් වෙනවා, අපේ රුටීන් එක වෙනස් වෙනවා, ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙනවා. සාමාන්‍ය කන කෑම වලට වඩා කෑම වර්ග, කැවිලි වර්ග නේද ගෙදරට නෑදෑයනවා, හිතවතුන් එනවා, ඔයාලා නෑදෑයන් ගෙවල් වල යනවා. ඒතර බොහෝ විට රස කැවිලි වර්ග නේද නිතර කණ්ඩ සිද්ධ වෙනවා. කණ්ඩ බෑ කියන්නත් බෑනේ. මොකද අවුරුද්දත් එක්ක බැඳලා තියෙන මේ සංස්කෘතිමය දේවල්. අපි ඒවට ආදරේ නේද? ඒවා රැක ගන්න ඕනේ. ඒවා ඊළඟ පරපුරට කියලා දෙන්න ඕනේ. මේ සංස්කෘතියේ වටිනාකම අපි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරනකොට ඒ සංස්කෘතික කාරණා එකතුව සමරනක තමයි ඉතාම වැදගත් වෙන්නේ. මුළු රටක්ම එක වෙලාවේ වැඩ නවත්තලා, එක වෙලාවේ ලිපගිනි මොලවලා, එක වෙලාවේ කිරිබත් කෑල්ලක් කාලා මුළු රටටම සෙත් පතලා නේද? ඒ ආහාර සංස්කෘතිය විතරක් නෙමෙයි. ඒ අපේ සංස්කෘතිකමය අංග කොච්චර වැදගත්ද රටක් විදිහට නේද? ඒ නිසා අපි ඒව රැක ගන්න ඕනේ. ඒව රැක ගන්න කතා කරන්න ඕනේ. හැබැයි මේ කාලෙදී මේ වෙනස් වෙන දේවල් එක අපේ සෞඛ්‍යයට ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රෝග තියෙන අය, දියවැඩියා වගේ රෝග තියෙන අය, වැඩිහිටි අය සහ විවිධ හෘද රෝග තියෙන අයට ඒ රෝගවල ගැටලු උත්සන්න වෙන්නත් හැකියාව තියෙනවා අපේ ආහාර රටාව එක. ඒතකොට අපි කොහොමද මේ අර විවිධ කෑමවල රහ බලන ගමන් හරි කොහොමද අපේ සෞඛ්‍ය බේරගෙන, හෙල්ත් එක බේරගෙන කටයුතු කරන්න. මොකද මේ දවස් හරීම සුවිශේෂයි. අපේ බොඩි එකට උනත් හිතා ගන්න බෑ මේ දවස්වල විවිධ කෑම වෙනවා. අපි ගොඩක් අය කරන දේවල් තමයි උදෑසන ආහාර වේල මඟ හරිනවා. හරි. ඊට පස්සේ ලොකු ආහාර වේල් ගන්නවා, මැදට හෝ රැයට විශාල ආහාර වේල් ගන්නවා, සීනි අධිකව කනවා. දැන් මේ දවසේ විතරයි කියලා හිතලා දවස පුරාම කනවා. හරි. වෙනදා තියෙන අර මීල් පැටර්න් එක නෑ. වේල් දෙකක් හෝ තුනක් කන ඒ මීල් පැටර්න් එක නැතිලා දවස පුරාම ටික කනවා. හරි. එතකොට ඒකේ නිමාවක් නෑ. හිතන්න බලන්නේ. එතකොට ඒ නිසා තමයි ලෙඩ ගොඩක් වැඩි වෙන්නේ. එතකොට මොනවද අපිට ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් අර අවුරුදු සමරන ගමන් ලෙඩ වෙන්නේ නැතුව ඉන්න මොනවද ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්? හරි. ඔයාගේ අදහසුත් ඇති, ඔයාගේ ගෙදර කරන දේවල් ඇති අපිත් එක්ක බෙදා හදා ගන්න. මොකද අපි ඉතාම වටිනා විදිහට සලකනවා ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දේවල්. අපි කොච්චර පොතේ තියෙන දේවල් ගාව සමහර දේවල් ප්‍රැක්ටිකලි අපිට වෙනස් වෙනවනේ. දැන් මම යෝජනා කිහිපයක් කරන්න. ඒතර යෝජනා අනුව ඔබගෙත් කමෙන්ට් කරන්න මේවා කරන්න. අමාරුයි හරි නේද? එතකොට දැන් සාමාන්‍යයෙන් මම හිතුවා මෙහෙම දේවල් ටිකක්. එකක් තමයි මේ දැන් අපි සීනි, තෙල් පිරිච්ච ආහාරනේ ගන්න. ඒතර රහ බලන්න නැතුව ඉන්න එපා. හරි. හැබැයි පොඩ රහ බලන්න. අර කැවිලි වුණත් මුළු කැවිලි ඔක්කොම කැවුම් 5ක් 6කුයි 10ක් 15කුයි කොකිසුයි කොකිස් 10කුයි එහෙම කන්න ඕනේ නැහැ. හරි. කැවුම් කෑල්ලකුයි කොකිස් එකකුයි නේද? එහෙම කාලා රහ බලන්න සහ පුළුවන් තරම් උත්සාහ කරන්න අර වේල් විදිහට කන්න. උදෑසන ආහාර වේල, දවල් රාත්‍රියේ ඒ ආහාර වේල් වෙනත හැං වෙලේම විනාඩි කුස්සිය පැත්තට යනවා. දැන් කුස්සිය අම්මා කැවුම් හදාදී ඉන්නවනම් කුස්සියට යන හැම වාරෙම කැවුම් ගෙඩියක් කටේ දාගෙන ඉන්න උත්සාහ කරන්න එපා. හරි. පුංචි කාලේ නම් අපි ඕක කරනවා. හැබැයි දැන් වැඩි හිටියෝ වෙනකොට අපි ලෙඩ හැදෙන්න chance එකක් තියෙනවා. අපි ඒවත් බේර ගන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. රහ බලන්න. රහ බලන එක අයින් කරන්න එපා. හරි. පොඩ්ඩ රහ බලන්න. ඊළඟට දැන් ගෙදරකට එහෙම ගියාට පස්සේ උත්සාහ කරන්න බලන්න ප්‍රධාන වේලක් ගත්තන් පස්සේ ආයෙ බෙදා ගන්න එපා.
හරි පල එක බෙදාගන්න බාගල පලමට ලොකු එකක් බෙදාගන්න දෙපා අපි කතා කල දින ආහාරවල කොම සකස්සෙන්නුම ප්‍රමාණකින් ඒ ප්‍රමාණය බෙදාගතර පස ඔය සම්පූර්ණ කෑම් වෙලා ගැන සියලුම් වර්ගලින් හබල විදිර බෙදාගන්න බෙදාගන්න එතනින් එහාට නැවත නැවත බෙදාගන්න එක තමයි රීෆිල්ල එක තමයි හොඳම නැත්ත කියලත් හිතනවා මොකද එතකොට අපි අර ඇගේ අවශ්‍යතාව නෙමේ කන්නේ ශරි අවශ්‍යතාවනම ඊට පස්සේ අපිට ඒ වෙලාවෙනිකන් කණ්ඩ වුණට වගේ කන්නේ නිනිසාර ඒක සුදුසුනෑ කියලත් මට හිතනවා රීෆිල් කරන එක ඊට පස්සේ එකවතාවට එක ෆේට්ටක් විතරක් ගන්න කියලා මං කියන්නේ. ඊට පස්සේ ආහාර අතර අපි කතා කරා ගැප් එකක් තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ උත්සාහ කරන්න බලන්න කෑම කන්න කලින් දැන් වතුර ටිකක් බොන්න. එතකොට අර බඩගිනි බව ඇපිටයිට් එක ටිකක් අඩු වෙලා අර කන්න පුළුවන් ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. මොකද හේතුව අපිට කෑම ඇති කියලා හිතෙන්නේ කොහමද? අපිට කෑම ඇති කියලා හිතෙන්නේ අපේ ආමාශය ලොකු වෙලා එයා තමයි පණිවිඩ වෙන ඕන දැන් මට බඩ කෑම ගොඩාක් ආවා දැන් කෑම එවන්න එපා කියලා මොලේට එන්නේ. හැබැයි ඇත්තටම පණිවිඩ යනවනේ අපේ කටෙන් එහෙම දැන් ඔන්න මං ගොඩක් හැපුවා කියලා කියපුවම එන්න ඕනේ. එතකොට ඒ නිසා අර බඩට ගොඩාක් පුරව ගන්න යන්න එපා. ඒවම තමයි අවසාන විදියට ඔයාගේ බිලි ෆැට් එක එන්න හේතු වෙන්නේ. ඔයාගේ ලෙඩේ එන්න හේතු වෙන්නේ. ඒ නිසා අපි ලස්සනට ඉන්න ඕනේ. හැඩේ ගැනත් හිතන්න ඕනේ ශරීරේ. ඒවා හිතන ගමන් කෑමත් රහ බලන්න. මං කෑම රහ බලන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඊට පස්සේ පුළුවන් තරම් හිටගෙන ඉන්න බලන්න. හරි. වාඩි වෙලා නිදාගෙන දවල්ට නිින්දක් දාන්න තේ බීපු ගමන් ගන්න නිදාගන්න එමුස්සා ගන්න පුළුවන් තරම් ඇවිදින්න. දැන් ඔය අවුරුදු කාලේ ඇත්තටම සංස්කෘතිමය දෙයක් තමයි අර ඒ දේවල් එක්ක ක්‍රීඩා ටිකක් තියෙනවනේ. දැන් අවුරුදු කාලේ අපි දන්නවා ඒ වගේ තෙල් සහ සීනි තියෙන කෑමර ගොඩක් කෑවෙනවා. ඒතකොට අපි සාම්ප්‍රදානුකූලවම අපි සූදානම් වෙලා තියෙනවා ඒ දවස්වල විවිධ ක්‍රීඩා කරන්න. හරි. ශරීරයේ බෙහෙස මානසික ක්‍රීඩා. ඒතකොට උත්සාහ කරන්න බලන්න ඒ නිරන්තරයෙන්ම ක්‍රීඩා කරන්න හැමදාම මොනිවරු දවස් ටිකක් ක්‍රීඩා කරන්න බෑ. ඒතකොට මේ ක්‍රීඩා අතර වාඩි වෙලා ඉඳලා කැරම් ගහනවා බෙල්ල ගහනවා වෙන්නේ නැතුව පුළුවන් තරම් ඉන්ටරැක්ටිව් ක්‍රීඩා ඇවිදින දේවල් නේද? ඇවිදින්න බලන්න, හිටගෙන ඉන්න බලන්න. මේ දේවල් ළඟට දාගන්න ගොඩක් වෙලාවට අර කෑම කාලා නිදාගන්නේ නැතුව වගේ. එතකොට ස්වීට්ස් කන එක පුළුවන් තරම් දවසකට එකපාරක් දෙපාරක ලිමිට් කරන්න. එතකොට මේ වැඩි කන ඊළඟට අර ඊළඟ වැරද්දේ තමයි මේ පැණිවීම බොන එක. දැන් අර මේ රස්නේ දවස් ඉඳලා ගොඩාක් වෙලාවට පැණිබීම් බොනවා. ෆ්‍රිජ් එකේ දාලා තියලා යන එනකොට ඇරලා බොනවා. එතකොට පැණිබීම සීනි දාපු ඒවා නම් කටේ තියන්න එපා. දැන් ඔයාලට ඕන තරම් රස කැවිලි මේ දවස්වල තියෙනවනේ. හරි. එතකොට ගෙදර ගොඩාක් ගෙනලා පුරවගෙන සුපර් මාකට්ස් වලින් පැණිබීම් පුරවගෙන ඒවා බීලා බිබී ඉන්න එපා. තව හානි. හරි. කොහොමත් පොඩි හානියක් තියෙනවා. ඉතින් අපිට ඒවා වළක්වන්න අමාරුයිනේ. හැබැයි ඒ වුණාට අර ලොකු හානි තව වැඩි කරගන්න එපා. ඊළඟට බ්‍රෙක්ෆාස්ට් එක උදෑසන ආහාර වේල මග හරින්න එපා. මොකද සමහරට මේ දවස්වල රැට කට්ටිය හමු වෙලා විවිධ පාටිස් දාලා උදේ නැගිටලා ඉවරලා උදේ කෑම කන්නේ නැහැ. වෙලා ගිහලා නැගිටින. ඒතකොට උදේ කෑම ස්කිප් කරනකින් දවල්ට ලොකු ප්‍රමාණයක් කරනවා. ඒකත් හොඳ නැහැ. ඒ නිසා උදෑසන නැගිටලා පුංචි ආහාර වේලක් ගන්න බලන්න හොඳ. අර මේ මොනවද කියන්නේ සම්බල ආහාර වේලක් ගන්න උදෑසන පැණි රස දේවල් කන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඊළඟ හොඳට නිදා ගන්න. පැය 8ක් 10ක් පැය 6ක් 8ක් විතර වැඩි හිටියන්ට නිින්දක් ගන්න. මොකද ඒකෙමුත් ඇපිටයිට් එක කන්ට්‍රෝල් කරනවා. අර රෑ නිදි මරපුවම උදේට සහ දවල්ට කන්න ගොඩක් වෙනවා කියලා කියවෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි පාටි දාති ඇල්කොහොල්. ඇල්කොහොල් ගොඩාක් සීනියන දෙයක්. ඉතින් ඇල්කොහොල් භාවිතය ගැන දෙවරක් හිතන්න. ඇල්කොහොල් ගැන වෛද්‍ය විද්‍යාත්මක ඇඩ්වයිස් එක නම් ඇල්කොහොල් ගන්න එපා කියන එක. එතකොට ඔබට ඒ සම්බන්ධයෙන් ඔබට පියවර ගන්න පුළුවන් සහ ඔබ හිතන්න බලන්න ඔබේ ශරීරයට ඔබට ඒ සම්බන්ධයෙන් හිතලා තියෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් අවුරුදු එන්ජොයි කරන්න. සතුටින් ඉන්න. කෑම කන්න, රස බලන්න. හැබැයි ඒ කෑමෙන් වාට හානි වෙන මට්ටමට තියාගන්න නැතිව මොකද මේ අවුරුදු කාලේ ඉවරලා විශ්පිතාලේ ඉන්න ඕනේ නැහැනේ. විශේෂයෙන්ම අර කියපු රෝගීන් දිය වැඩියාව තියෙන අය, සීනි වැඩි අය ඉන්නවනම්, ප්‍රෙෂර් වැඩි අය ඉන්නවනම්, හෘද රෝගීන් ඉන්නවනම් ටිකක් පරිස්සමින් කෑම බීම ගන්න. ඉතින් සතුටු කාලයක් දරුවන් එක්ක, මිතුරන් එක්ක, නෑදෑයන් එක්ක සතුටින් ගත කරන්න ලැබේව කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ලැබූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණින් ඉතිරෙන බොහෝම නිරෝගී අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ජය වේවා හැමෝටම. ඉතින් ඔයාලගේ අදහස් වලට අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ හැමදාම විවෘත කරලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ channel එක ගැන යාළුවන්ට මිතුරන්ට කියන්න. බොහොම ස්තුතියි. channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා. තවත් දවසක අපි හමු වෙමු.